ඔහො අපි දැන් ඉන්නේ කොහෙද? යමගතාවලනේ. ජපාන් වල යමගතා සිටි එකේ ට්‍රිප් එකක් ඇවිල්ලා ඉන්නේ. හොඳටම හිම වැටෙනවා. පේනවනේ ඔයගලන්ට. ඉතින් හරිම ආසයි. ඒ අත්දැකීම ඇස් දෙකෙන් විඳිනවා වගේ වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්න බෑ. හැබැයි ඉතින් දකින්න නැති කෙනෙකුට ඒක වීඩියෝ එකකින් හරි බලන එක ලොකු දෙයක් කියලා මම දන්නවා. මොකද මම ශ්‍රී ලංකාවේ ඉද්දී ඒ අත්දැකීම විඳින්න බලාගෙන හිටියා. මගේ මහත්තයාට ගොඩක් ආදරෙයි මට ඒ අත්දැකීම ලබා දුන්නාට. ඉතින් මේ වෙලාවේ මගේ පුංචි පුතා නම් නිදි. නැත්තම් අනිවාර්යෙන් එයාත් සෙල්ලම් කරන්න එනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් ඔන්න ඔයාලට පෙන්නන්නම් මේ සිටි එකේ මේ වෙලාවේ තත්ත්වය. ඒ ඈතින් පේන්නේ යමගතා දුම්රිය ස්ථානය. ඔන්න අපේ වාහන පොඩ්ඩට වෙලා තියෙන වැඩේ. නම්බර් ප්ලේට් එකක් නැහැ. යමු අපිත් එක්ක දැන් අපේ නවතින තැනට. අපි ඉන්නේ යමගතා හොටෙල් ඉන් කියන එකේ. අද දවසයි හෙට දවසයි අපේ ගත වෙන්නේ මේ විදිහට. මෙතන තමයි බලමුනේ රූම් එක කොහොමද කියලා. මං ඉතින් හොටෙල් රූම් එකට ආවම ආසම වැඩේ ජනලෙන් පේන බැල්කනි එකෙන් පේන වයිබ් එක මොකද්ද කියලා බලන්න. ඉතින් දැන් රෑ නිසා ඒක බලන්න බෑ. අපේ චූටි පැටියත් නිදි ඒ වගේම. එනිසා ඉතින් උදේට තමයි මේ වයිබ් එක බලා ගන්න වෙන්නේ. දැන් ඉතින් අපිටත් ටිකක් මහන්සිනේ. රෙස්ට් එකක් ගන්න තමයි ඕනේ දැන්. ඔන්න පේනව නේද? මං කියපු දේ හරිනේ. මගේ ආසම දේ මෙන්න මේක. මං හරිම ආසයි මේ පේන වයිබ් එක මොකද්ද කියලා බලන්න. බිල්ඩින් හිමකඳු ලාවට වැටෙන ඉර එළිය පුදුම වයිට්නින් බවක් තියෙන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සන උදෑසනක් තමයි මේ. මෙහෙම දකින්න තියෙනවා නම් හැමදාම කියලා හිතෙනවා. ඇත්තටම හරිම ආසයි. හරිම ලස්සන, හරිම නිදහස්, හිතට දැනෙන්නේ පුදුම සතුටක්. අන්න ඉතින් අපි දැන් ආපහු උදේට කෑමක් හොටෙල් එකකින්ම අරගෙන අපි ඉතින් අද අපේ දෙවෙනි දවසනේ. අපි යනවා අද කොහෙටද? අපි යනවා අද සාවෝ ෆොරස්ට් වලට. මොන්ස්ටර්ලා බලන්න යන්නේ. බලමුනේ. අපිත් එක්ක යමුකෝ. පෙන්නන්නම්කෝ ඔයාලට යමගතාවල සාවෝ ෆොරස්ට් හරිම ප්‍රසිද්ධයි. ඉතින් ඔන්න අපි ඒ තැනට ආවා. අපි දැන් මෙතන ඉඳලා කන්ද උඩට කේබල් කාර් එකේ යන්න ඕනේ. අද සතියේ අග දවසක් නිසා ටිකක් ක්‍රවුඩ් එක වැඩි ඇත්තටම. ලොකු ප්‍රමාණයක් හිටියා. ටිකක් පොලිමෙත් අපිට ඉන්න උනා. චුටි බබෙක් එක්ක ඉන්න එක චුටක් කරදරයි. ඒත් ඉතින් මේක ලස්සන අත්දැකීමක්. පේනානේ කේබල් කාර් එකේ මට මුලින්ම නගින්න අවස්ථාව හම්බ වුණා. මොකද ලොකු ක්‍රවුඩ් එකක් එක්ක නිසා මම චුටි බබෙක් කඩාගෙන හිටපු නිසා ඒගොල්ලෝ මට ඒක මුල්ම තැන දුන්නා. ඉතින් දැන් අපි මේ කේබල් කාර් එකේ එනකම් බලාගෙන ඉන්නේ. කේබල් කාර් එකේ ඒ ලස්සන අත්දැකීම විඳින්න උඩට යන්න බලමුනේ. එන්නකෝ අපිත් එක්ක යන්න.
මායි යකි පැටියයි නම් යන්නේ මේකේ ලස්සන විඳින්න. හැබැයි තාත්තා මේකේ ලස්සන විඳින්න වගේම එයා ස්නෝබෝඩ් එන්න තමයි යන්නේ. ඉතින් එයා හරිම ආසයි දැන් එයාගේ හොබි එක වෙලා තියෙන්නේ. වින්ටර් එකේදී අනිවාර්යෙන් එයා එක එක තැන්වල අනිවාර්යෙන් ස්නෝබෝඩ් පැදලා බලනවමයි. ඉතින් මං හිතන්නේ මෙයාගේ මේ සැරේ වින්ටර් එකේ 6 වෙනි හෝ 7 වෙනි පාර. ඉතින් අපි දෙන්නත් එක්කම එයා කේබල් කාර් එකේ උඩට යනවා. හැබැයි අපි දෙන්න ආපහු කේබල් කාර් එකේම එනවා. තාත්තා එන්නේ ස්නෝබෝඩ් එකේ. ඉතින් බලමු. දැන් අපි පටන් ගත්තා කේබල් කාර් එකේ උඩට යන්න. ඔයාලා බලාගෙන ඉන්න මේ තියෙන ගස්, මේ තියෙන පේන විදිහ උඩට යනකොට කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ වෙනස මේක බලාගෙන ඉන්නකොට කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා. ඇත්තෙන්ම ජපානයේ ඉන්න කෙනෙක් නම් මෙන්න මේ තැනට අනිවාර්යෙන් කියන්නේ ඔයාලා දාගන්න ට්‍රිප් එකක් දාගෙන වින්ටර් එකේදී මේ තැන බලන්න එන්න. මමත් මේ වෙනකොට අවුරුදු 4ක් එක එක තැන්වල වින්ටර් එකේ ස්නෝ අත්දැකීම අරගෙන තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ තවත් වෙනස්ම අත්දැකීමක්. ඒක අමුතුම මේ විදිහට ස්නෝ වැටලා තියෙන ඒවා ගස්වල රැඳිලා තියෙන විදිහ ඒ හැමදේම හරිම වෙනස්. ඇත්තටම අර මොනිස්ටර් කෙනෙක් වගේ තමයි මේ ගස් හැඩ වෙලා තියෙන උඩට යන්න. මේ අද අපි ආපු දවසේ හුඟක්ම තවත් ස්නෝ වැටෙනවා. ඉතින් ඇත්තටම එතකොට අර ගොඩාක් අපිට ඒක ඒ කියන්නේ උඩම හරියේදී පේන එක අර යම් මට්ටමකට චුට්ටක් අඩුයි. අර හොඳට ඉරේලිය වැටෙන දවසක උනා නම් මේක තව මීට වැඩිය ලස්සනට පේනවා ඇත්තටම. ඉතින් ආසයි ආපහු දවසක් එන්න එහෙම දවසකත් අද ඇත්තටම හොඳටම හිම වැටෙන දවසක්. අපි ඊයේ රෑ එනකොටත් ඔයාලා දැක්කනේ හිම වැටෙනවා. ඉතින් දැන් අදත් ඒ වගේම තමයි අදත් උදේ ඉඳලා හිම වැටෙනවා. ඉතින් බලන්නකෝ දැන් ඔන්න චුට්ට මේ ගස්වල විදිහ පේනවනේ දවල්ට අර දුර පේන හැම තැනම ඔය සුදු පාටින් වැහිලා තියෙන්නේ. ස්කී කරන අය, ස්නෝබෝඩ් අදින අය හැමෝම එක එක මේක මං හිතන්නේ අර එන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙනවා. දැන් මහත්තයා නම් ඒක දන්නවා. එයා බැලුවා හොඳට යත්තෙන් එන්න ඕනේ නිසා. එයාලට පේනවා ඇති දැන් ඔය තියෙන ගස්වල වෙනස. ඒ කියන්නේ චුට්ටක් අතර කොළ පාට කළු ගතිය ගස්වල කඳම් පේන ගතිය ඒ දේවල් ටික උඩට යනකොට අර හොඳටම නැතුව යනවා. ඒ කියන්නේ ඒක ගහක්ද කියලා හිතා ගන්න බැරි තරමටම ගහේ සම්පූර්ණම හිම බැඳිලා තියෙනවා. ඇත්තටම ලොකු හුළඟකුත් තියෙනවා. හිතා ගන්න බෑ ඒ තරම්ම හිම බැඳෙන්නේ කොහොමද කියන එකත්. මොකද දැන් වෙන තැන්වල හුළඟක් ආවම ඇත්තටම ගහෙන් බිමට වැටෙනවනේ. බිම තියෙනවා. හැබැයි මේ තැන ගස්වල එකම විදිහට ඒ කියන්නේ හොඳටම වැහිලා ගහත් වැහිලා කඳ වැහිලා සම්පූර්ණ ඉතින් කොළ නැහැනේ කොහොමත් කඳ විතරයි තියෙන්නේ. ඒ සම්පූර්ණ පරිසරයයි ගසුත් වැහිලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් පේනව නේද ඔයාලට? හරිම පේන්නේ නැති තරමට ඔන්න බලන්නකෝ. ඔන්න දැන් අපි උඩට ආවා. උඩටද මෙහි නැහැ මේ ඒ කියන්නේ රොප්පේ දෙකක් තියෙනවා. කේබල් කාර් දෙකක්. එතකොට එකකින් ඇවිල්ලා අපි එක තැනකින් බැහැලා ආපහු කේබල් කාර් එකකට නගිනවා තව උඩට යන්න. ඉතින් මේ ඒ අවස්ථාව මේ උඩම නෙමෙයි මේ මැදදි තැන. මෙතන ඉඳලා අපි ආපහු යන්න ඕනේ. ඔය ඉන්නේ ඉතින් මායි යකි පැටියයි දෙන්න. අකි බබාටත් ඇත්තටම මේ හරිම වෙනස් අත්දැකීමක්. එයාත් හරිම ආසයි. මෙච්චර සීතල වෙලත් ඔන්න ඔයාලට පේනවා දැන් ওই ගස්වල සම්පූර්ණේ ඔයාලා හිතුවට ඒක කොළ ඇති එහෙම නෙමෙයි. අර කඳේම තමයි සම්පූර්ණම ওই විදිහට හිම තට්ටු පිටින් රැඳිලා අර ගහ සම්පූර්ණ වැහෙන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. මේකේ අර මේ ග්ලාස් එක චුට්ටක් අඳුරු නිසා තමයි පේන්නේ නැත්තේ.
ඒ වුණාට ඔන්න බලන්නකෝ යාළුවට දැන් බැලුවේ හැකි. ඇත්තෙන්ම ඉතින් ආපහු සැරයක් යන ජපානයේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ තැන බලන්න එකපාරක් හරි එන්න. වෙනස් අත්දැකීමක් ගන්න. ඉතින් ඔන්න උඩ ඉඳලා පල්ලෙහාට එන වීඩියෝ එක වෙන වීඩියෝ එකකින් ගේනකම් එහෙනම් ඔන්න ඔයාලා මේක බලන්න.